समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु संगमुक्तम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सन्तं वा अज्जत्तं धम्म विचय सम्बुद्धंगं अत्तिमे अज्जत्तं धम्म विचय सम्बुद्धंगोति पदानाति असन्तं वा अज्जत्तं धम्म विचय सम्बुद्धंगं नत्तिमे अज्जत्तं धम्म विचय सम्बुद्धंगोति पजानाति यथा च अनुपन्नस्य धम्म विचय सम्बुद्धंगस्य उत्पादोति तञ्च पजानाति यथा च उपन्नस्य धम्म विचय सम्बुद्धंगस्य भावनाय पारिपूरी होति तञ्च पजानाति श्रद्धावंत पिන්නतुनि तुम लोकाग्र वූ भाग्यවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 30000ක් භික්ෂුන් වහන්සේලා රහත් ඵලයේ පිහිටුවමින් නිර්වාණ ద్వාර නිවන් දොරටු විශේෂයක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේට ඇති දහම් පදයක් මේ භාවනා පන්තියේ සඳහා ධර්ම දේශනේට මාතෘකා කරන්න යෙදුණි. මේ ධර්ම දේශනින් අපි බලාපොරොත්තු වන්නේ භාවනා මාර්ගයේ සම්බන්ධව චිත්ත සංතානය යොමු කරවීම පිණිසයි. මේ දේශනේ පෙරමුතේරුම එමයයි සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගං තමන්ගේ ආත්ම සංතානයෙහි ධර්මයේ සම්බුද්ධංගේ ඇත්තේ නම් අත්තිමේ අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගෝති පජානාති මගේ චිත්ත සංතානයෙහි ධර්මයේ සම්බුද්ධංගේ ඇතයි නුවණින් දැනගන්න. අසන්තං වාජ්ජත්තං ධම්මේචේ සම්බුද්ධංගං තම සංතානෙහි ධර්මයේ සම්බුද්ධංගේ නොමැතිනම් නොමැති බවද දැනගන්න. යථාච අනුප්පන්නස්ස ධම්මේචේ සම්බුද්ධංගස්ස උපාදෝ හෝති යම් හේතුකින් යම් කාරණයකින් ධර්මයේ සම්බුද්ධංගේ උපදීද ඒ කාරණයක් දැනගන්න. යථාච උප්පන්නස්ස ධම්මේචේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති උපන්නා වූ ධම්මේචේ සම්බුද්ධංගයේ භාවනාවෙන් පිළිකුල් වෙන්නේ කෙසේද ඒකත් දැනගන්න. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. එන්නතුනි තේනියට පැවැත්වෙන භාවනා පන්තියට සහභාගී වෙන පින්තුන් එසේම මේ මොහොතේ ධර්ම ශ්‍රවණයට පැමිණි පින්තුන් වෙත අපි මේ ගැඹුරු බණ පදයක් ඉදිරිපත් කෙරේ. ගැඹුරු බණ පදයක් වුණාට මේකේ අභ්‍යන්තරයට දාලා පැහැදිලි කර ගැනීමට අපි කාටත් හිතවදන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අඤ්ඤා තත්තං පසාදත්තං
සතං වේ හෝති මන්තන අවබෝධයේ පිණිසත් චිත්ත ප්‍රසාදයේ පිණිසත් සරුවක්ඥන් වහන්සේලාගේ ධර්ම දේශනාවේ පවතිනවා. මේ දේශනාව අපි පැවැත්වීමේදී දේශනා කරන මට ආන පින්තුන්වත් යම් කිසි අල්ප මාත්‍රයක් හෝ ආභෝධයක් ලැබෙනවා. ඒක මේ පැවැත්වෙන්නේ සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම ප්‍රතියක් නියදි කියලා ධර්මයේ ප්‍රසාදයක් ඇති වෙනවා. එනිසා මේ අවස්ථාව ගැන අපි සාවධාන වන්නට ඕනේ. දෙපාර්ශ්වයට වැඩ සැලසෙන මොහොතක් මේ බණ ඇසීම බණ දෙසීම. මේක හඳුන්වනවා නිවන් දොරටුවක් කියලා. දේශකයන් වහන්සේට දේශනාව නිවන් දොරටුවක් වෙනවා. ශ්‍රාවක පින්තුන්ද සවන් දෙන නිවන් දොරටුවක් වෙනවා. ඒක නිසා දැන් මේ නිවන් දොරටුවකටයි අපි සම්මිත වෙන්නේ. මේ මොහොතේ නිවන් නොදකින්න පුළුවන්. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වෙන බෝධිපාක්ෂික ධර්මයන් අපේ සංකාණී තුල මේ දහම් පදයක් ගානේ සරන් දීමේදී වැඩෙනවා. දැන් අපි සලක බලමු මේ බෝධිපාක්ෂික කියන කෙටි වචනේ. බෝධි කියනවා බෝධි උච්චතේ චතුසුමග්ගේසු ඥාන. බෝධි කියන්නේ සෝවාන් මාර්ග ඥාන, සකෘදාගාමී මාර්ග ඥානය, අනාගාමී මාර්ග ඥානය සහ අරහත් මාර්ග ඥානය කියන සතරට නම. එසේම සෝවාන් ඵල ඥානය, සකෘදාගාමී ඵල ඥානය, අනාගාමී ඵල ඥානය, අරහත් ඵල ඥානය කියන ලෝකෝත්තර ඵල ඥාන සතරට බෝධි කියනවා. තවත් කියනවා සර්වඥතා ඥානයට බෝධි කියලා. තවත් කියනවා නිර්වාණ ධාතුවට බෝධි කියලා. ඒකම ගෝමුලාරා ගැලීඳගෙන මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු කොට ආબોධ කළේ සර්වඥන් වහන්සේට බෝධි කියලා. මෙන්න මේ සතර මාර්ග ඥානය ප්‍රතිලාභ කර ගැනීමට, සතර ඵල ඥානය ප්‍රතිලාභ කර ගැනීමට, සර්වඥතා ඥානය ප්‍රතිලාභ කර ගැනීමට, නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට, ලෝතුරා බුදු වීමට, පසේ බුදු වීමට, සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට පක්ෂපාත වෙන, එවැගේම සහයෝගී වෙන අංග වශයෙන් ඉදිරිපත් කරන ධර්මතා 37ක් තියෙනවා. ඒවට කියනවා බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්මයන් අතරේ බොජ්ජංග නමින් 7ක් තියෙනවා. ඒ බොජ්ජංග කියන වචනේ තවත් ඊට විශේෂත්වයක් දරනවා. බෝධි අංග බොජ්ජංග. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයේදී අංග වශයෙන් පවත්වන ධර්මතා 7ක් තියෙනවා. ඒවා පද වශයෙන් 7කට බෙදෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මිකේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ෂා සම්බොජ්ජංගය කියේ. එයින් පස්සද්ධි සම්බොජ්ජංගයේ පද දෙකක් එකතු වීම. එතකොට ධර්මතා වශයෙන් 8ක් කියනවා, බොජ්ජංග වශයෙන් 7ක් වෙනවා. මේවාට බෝධි අංග, බෝධියා, බෝධිසවා අංගාති බොජ්ජංග. වසත්තේන සම්බොජ්ජංග. ඒ කියන්නේ බෝධියා, බෝධිසවා. බෝධියා කියන්නේ සතර මාර්ග ඥානය. බෝධිස කියන්නේ සරුවක්ඥන් වහන්සේට. අංග වශයෙන් පවත්නා ධර්මතා 7ට කියනවා බොජ්ජංග ධර්මතා 7 කියලා. එන්නේ මාතෘකා කරන්න යෙදුනේ දෙවෙනි බොජ්ජංගය ගැන. මේකට කියන ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා. ධම්ම විචේ. ධම්ම විචේ කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාවට තියෙන නම් 30ක්. ප්‍රඥාවට තියෙන නම් 30ක්. ඒ මක්නිසාද ප්‍රඥාවේ තියෙන ක්‍රියාකාරීත්වය අනුව මේ නම් 30ක් ඉදිරිපත් වෙනවා. මේවා ධම්මසංගමේ ප්‍රකරණය, විභංග ප්‍රකරණය යන ග්‍රන්ථවල බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. තත් කතමං පඤ්ඤේන්ද්‍රියං
යා පඤ්ඤා පජානන විචයෝ පවිචයෝ සල්ලක්ඛන උපලක්ඛන පච්චුපලක්ඛන පණ්ඩිච්ඡන් මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා පාසාදං පඤ්ඤා රසනං පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා ආලෝකෝ අමෝහෝ ධම්මවිචය සම්මාදිට්ඨි මග්ගංගම් මග්ගපරියාපන්නං ඉදං උච්චති පඤ්ඤින්ද්‍රියං මේ සූත්‍ර දේශනාවෙන් කියවන නම් 30ක්. ඒ නම් 30ේදී එකක් කියවන ධම්මවිචයෝ කියලා. විචයෝ පවිචයෝ ධම්මවිචයෝ. මේ ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නම. මක්නිසාදයකට ධර්මවිචය කියන්නේ ධර්මයේ නුවණින් සොයා බල ආબોධ කරගන්න අර්ථයයි. ප්‍රඥාවෙන් තමයි ධර්මයේ සොයා බල අවබෝධ කරගන්නේ. එනිසා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය ප්‍රඥාව නමින් හැඳින්වෙන අතරතේ බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ ස්ථාන පහක යෙදෙනවා. ඒ කියන්නේ විමර්ශා ඉර්ධිපාදය, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මවිචේ සම්බොජ්ජංගය සහ සම්මා දිට්ඨිය කියන ස්ථාන පහක මේ ප්‍රඥාව බෝධිපාක්ෂික හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ පඤ්ඤා ඉන්ද්‍රිය එවත් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය අපේ සංකාන තුළ වැඩි දියුණු කිරීමයි මේ භාවනාවෙන් කෙරෙන්නේ. භාවනා කියන මේ වචنين කියවෙනවා තේරුම් දෙකක්. ඒ කියන්නේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ පින්නතුනේ සමත භාවනාවටයි. ප්‍රඥා භාවනා කියන්නේ විපස්සනා භාවනාවටයි. මේ දෙකම අපේ සංකාණයේ වැඩෙන්නට ඕනේ. චිත්ත භාවනාව පදනම් වෙනවා ප්‍රඥා භාවනාව වඩන්න. ප්‍රඥාවේ තියෙනවා තේරුම් ගත යුතු ඒ අර්ථ හතරක්. ලක්ෂණය, රසය, පච්චුපට්ඨානෙ, පදත්තානෙ කියලා. ලක්ෂණය කියන්නේ ස්වභාවය. රසය කියන්නේ ක්‍රියාකාරීත්වය. පච්චුපට්ඨානෙ කියන්නේ වැටෙන ආකාරය. පදත්තානෙ කියන ආසන්නම හේතුව. මේ ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණය නම් ආරම්මන ස්වභාව ප්‍රතිවේද ලක්ෂණ. ඒ කියන්නේ තමන් යමක් ගැන හිතනවා නම් ඒක නිවැරදිව තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රතිවේද කියන්නේ පැහැදිලිව වටහා ගන්නවා. ඒ රසයේවත් ක්‍රියාකාරීත්වය කියන්නේ විෂයෝ භාසන රස. ඒ කියන්නේ තමන් යමක් ගැනද හිතන්නේ ඒක ආලෝකමත් කරලා තේරුම් ගන්නවා. ඒක ආලෝකමත් කරලා තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. අසම්මෝහ පච්චපට්ඨාන මේ ප්‍රඥාව අපේ හිතට වැටෙන්නේ මුලා නොවන බවයි. යම් දෙයක් ගැන මුලාවක් නැහැ. ඍජුවම තේරුම් ගත්තා. ඒකයි අපට ප්‍රඥාව ගැන වැටහෙන්නේ. සමාධිමත් පදත්තාන මේකට ආසන්න කාරණේ සමත භාවනාවෙන් ලැබෙන සමාධියයි. මෙන්න මේක ප්‍රඥාවේ අවස්ථා අතර අපි තේරුම් කරගන්නට ඕනේ. ප්‍රඥාවේ ස්වභාවය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක නිවැරදිව තේරුම් ගැනීමයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක ආලෝකමත් කර දැකීමයි. ප්‍රඥාවේ වැටෙන අරමුණු වෙන ආකාරයෙන් නොමුලාවන බවයි. ඒ වගේම ප්‍රඥාට ආසන්නම හේතුව චිත්ත සමාධියයි. ඒක නිසා මේ චිත්ත සමාධිය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි. පදනම් වෙන්නේ සමාධියයි. සීලයේ සමාධියට සමාධියේ ප්‍රඥාවට අනුපිළිවෙලින් ප්‍රත්‍ය වේනවා. දැන් අපි මේ භාවනා මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ චිත්ත සමාධියයි ප්‍රඥාවයි කියන ගුණාංග දෙක අපේ සිතේ වැඩි දියුණු කිරීමයි. මේකට වයස නියමයක් නැහැ. බුද්ධ කාලයේ සඳහන් වෙනවා 7 අවුරුදු වයසේ පටන් පුළුවන් මේ දෙක වඩන්න. බුද්ධ කාලයේ තිය 7 අවුරුදු සාමණේරී වරු ධ්‍යාන විඥාලාභී රහතන් වහන්සේලා පවා හිටියා. සමාත ගිහි ජීවිතයේ ගත කරන 7 අවුරුදු කුමාර කුමාරියන් පවා සෝවාන් වෙලා තියෙනවා. ඒ තරමට මේ
සසරදී පුරුදු කරපු අය අඩු වයසේදී කියන්නේ වයස 7න් පසුව මේ ධර්මය අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. ඉතින් සමර්ථනේ මේක ජීවිතයේදී පුහුණු වෙලා නෙමෙයි. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන් තමාගේ චිත්ත සංකාණේ මේ වාගේ ශිල්පීතලා සමත භාවනා වඩලා විපස්සනා භාවනා වඩලා එයින් දිනු කරගෙන ආපු අය තමයි ඔය වාගේ ශනිකව ආબોධ කරගන්න සමර්ථ වෙන්නේ. දැන් මේ ශිල්පීසා විශේෂයෙන් මේ අධ්‍යාපනයේ ලැබෙන සිසුවියන් පිරිස විශේෂයෙන්ම මේ භාවනාදිලා ඉන්නවා. මේ භාවනාවේ මේ පින්නතුන්ද මේ ජීවිතයේ සමාත නිවන් නොලැබුණත් මතු භවයන්ෙහිදී ඊටාම උසස් ඥානවන්තයන් වෙලා ප්‍රඥාවන්තයන් වෙලා සුවසේ ධර්මය අවබෝධ කර ගන්නට හේතු වාසනාවක් මේ නිදහංගත වෙනවා. එනිසා අපේ මේ පිළිවෙත කවදාකවත් නිෂ්ඵල වන්නේ නැහැ. මේක සාර්ථක ප්‍රතිපත්තියක්. දැන් අපි සලකා බලමු මේ දේශනේ සඳහන් වුණ තමන් ජීවිතයේ ධම්මයේ තියනවාද? තියනවා නම් ඒක තේරුම් ගන්න. මොකද ධම්මයේ කියන්නේ තමන් යම්කිසි භාවනාවක් කරනවානේ. ඒ භාවනාව කිරීමේදී තමන්ට නිවැරදි වැටහීමක් එනවා නම් අන්න ධම්මයේ සම්බුද්ධයන්ගේ. සමාජ තමන් කරන භාවනාව තමන්ට වැටහෙන්නේ නැහැ. එහෙනම් ධම්මයේ සම්බුද්ධයන්ගේ එතන නැති බව ගන්න. එමනම් මේ ධම්මයේ සම්බොජ්ජංගේ කොහොමද උපදින්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අත්ථිභික්ඛවේ කුසල අකුසල ධම්මා සාමජ්ජානවජ්ජ ධම්මා කන්නසුක්ඛ සප්පටිභාග ධම්මා තත් යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බොජ්ජංගස් උපාදාය උප්පන්නස්සවා ධම්මෝචේ සම්බොජ්ජංගස් භාවනාය පාරිපූර්ණා සංවත්තති. මෙන්න මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා කුසල අකුසල කියලා ධර්ම කොටස් තියෙනවා. සාවද්‍ය අනවද්‍ය කියලා ධර්ම කොටස් තියෙනවා. කළු පාට සුදු පාට ධර්ම කොටස් තියෙනවා. ඕනෝන ප්‍රතිපක්ෂ වන ධර්ම කොටස් තියෙනවා. මේවා පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණට උරුව කල්පනා කිරීම බහුලව කිරීමෙන් නූපන්න ධම්මයේ උපදිනවා උපන්න ධම්මයේ වැඩෙනවා. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. නමුත් ඒක සාධුරක පැහැදිලි කර ගන්නට ඕනේ. කුසල කුසල ධර්ම, සාමාධ්‍යන්නවාදී ධර්ම, කලසුදු ධර්ම, එකිනෙකට ප්‍රතිපක්ෂ ධර්ම කියන්නේ මේවා මොනවද? මේවා තේරුම් කරගත්තාම අන්‍යතේ ධම්මයේ සම්බොජ්ජං වැඩෙනවා. ඒ සඳහා අපේ අර්ථ කතාවල දක්වනවා කරුණු හතක්. මේ කාරණා හත ගැනයි දැන් අපේ ඉදිරියේ විවරණය. අපිට සත්‍ය ධම්මා ධම්මයේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති. කරුණු හතක් ඉදිරිපත් වෙනවා හේතු වෙනවා මේ ධම්මයේ කියන ප්‍රඥාව දිනු කරගන්න. පඤ්ඤා නරාණං රතනං මේ පදයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව කියන එක මිනිස්යන් රත්නයක්. ඒක වඩා රත්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ රත්නයක් කියන්නේ ප්‍රඥාව උපදවා ගන්නට කාරණා හතක් අපට උපකාර වෙනවා. පරිපුච්ඡකතා, වස්තු විසදී කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානකාරියා පච්චවේකනතා, පදදි මුත්තතා කියන කාරණා හතක් තියෙනවා. පරිපුච්ඡකතා කියන්නේ බණ ඇසීම. බණ ඇසීම, දහම් පද ගැන සාකච්ඡා කිරීම, අර්ථ කථනය ගැන තේරුම් කර ගැනීම. ඒ කියන්නේ බුදුබණ, බුදුරජාන් වහන්සේ දේශූ බුදුබණ අහනවා. ඒ අහන බුදුබණයන්හි තේරුම අහගන්නවා. එපමණක් නෙමෙයි. ඒක නැවත නැවත චින්තනය කරන සිතනවා. එකක් ගාන සිතනවා. මේකට කියනවා පරිපුච්ඡකතා කියලා. ඒක හඳුන්වනවා සද්ධා ජාතෝ උපසංකරති. හිතේ ශ්‍රද්ධාවක් නිසා සිල්වතුන් වෙත ධර්ම කතිකයන් වෙත එනවා. උපසංකමන්තෝ පෛරුපාසති. එසේ පැමිණෙන නැවත නැවත පැමිණෙමින්
යමක් දැනගන්න බලාපොරොත්තු වෙනවා. පරිපාසන්තෝ සෝතං ඕදාති. එසේ නැවත නැවත එමින් යම් කිසි දෙයක් වටහා ගන්න අහගන්න දසවන් නමාගෙන අහුම්කම් දෙනවා. ඔයිත සෝතෝ ධම්මං සුනාති. දසවන් නමාගෙන බුදුබණ අහනවා. සුත්වාන ධම්මං ධාරේති. එසේ අසු දහම් ප්‍රදීතේ දරා ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛති. එසේ හිතේ දරාගත් ධර්මයන්ගේ දාම් පදයන්ගේ අර්ථය නුවණින් කල්පනා කරනවා. අසුවාක ප්‍රමණක් නෙමෙයි නැත නැත නුවණින් කල්පනා කරනවා. පඤ්ඤාය අත්ථං උපපරික්ඛතෝ ධම්මා නිජ්ජානං කමන්ති. එසේ නුවණින් මේ අර්ථ මෙනෙහි කරනකොට ඒක වැටෙන්න පටන් ගන්නවා. තමන්ගේ නුවණේ පමණක වැටෙන්න පටන් ගන්නවා. ධම්ම නිජ්ජානක්ඛන්තය සති ඡන්தோ ජායති. එසේ ධර්මයේ වැටෙන්න මේ ධර්මයේ ආબોධ කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට බලවත් කුසල ඡන්දයක් ඇති වෙනවා. ධර්ම ඡන්දයක් ඇති වෙනවා. ඡන්ද ජාතෝ උත්සාහති. එනිසාගෙන උත්සාහයක් ඇති වෙනවා. උත්සාහිත තුල යෙති. එසේ උත්සාහ අරගෙන තමන් මනලා බලනවා තමන්ට කොච්චර දුරට මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්ද තේරුම් ගන්න පුළුවන්ද කියලා. තුලීත්වා පදහති. ඊට පස්සේ බලවත් උත්සාහයෙන් එහිලා යෙදෙනවා. බණ අහන්න, බණ කියන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ ලියන්න, එවාගෙම ධර්මයේ තේරුම් කරගන්න, තේරුම් කර දෙන්න, එවාගෙම සීලාදි ගුණ පුරන්න, සමත වඩන්න, විපස්සනා වඩන්න හිත නැමෙනවා. නැමෙනා පමණක් නෙමෙයි බලවත් උත්සාහය යෙදෙනවා. පයිසත්තෝ කායේන කිය පරම සත්‍ය සත්‍ය කරුවති. අන්නේ ඒ අවස්ථාව තමයි මගඵල නිවන ආબોධ වන තැන. පඤ්ඤාචනං අතිවිජ්ජ පසති. තමන් නිවන ආબોධ කරගත්තාම ඒ බව ප්‍රත්‍යවේක්ෂා නුවණින් දැක ගන්නවා. දැන් බලන්න සදහයෙන් සිල්ලුතුන් වෙත ධර්ම දේශකයන් වහන්සේලා වෙත පැමිණීමෙන් මොනතරම් අර්ථයක් අනුපිළිවෙලින් ලැබෙනවද? එනිසා මෙතන මේ 80 පද හිතේ දරාගෙන ඒක නැවත නැවත හිතින් මෙනෙහි කරන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට ඕනේ. අර්ථ කතාව කියන මෙන්න මේ නිගමනයේ මතක තියාගන්න. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සතියේ. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සිහියෙන් සතියේ. යම් කිසි දෙයක තේරුම් කරගන්නේ සති පූර්වාංගම ඥානයි. ඒ කියන්නේ තමන් හිතේ මතක තබාගත් දේ නිසා තමයි අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේක මතක තබා ගන්න ඕනේ වැදගත් නිගමනයක්. යමක් හිතේ දරා ගන්න පුළුවන් වෙන්නේ ඥාන පූර්වාංගම සතියේ. ඒ කියන්නේ යමක් වැටුණා නම් ඒක තමයි හිතේ දරාගන්නේ. ඊළඟට දරාගත් දේ අර්ථය තේරුම් ගන්නේ සති පූර්වාංගම ඥානයි. මේ දෙක බොහොම වැදගත් තැනක්. දැන් හිතුවට අපි 80 පද නැවත නැවත සිතින් යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරනවා නම් අන්න එතින්දී නුවණ පහළ වෙනවා. ධම්මයේ සම්බොජ්ජංගේ වැඩෙන්න අවශ්‍ය වෙන පරිපූර්ණකතා කියේ මේකයි. බුදුබණ පාඩම් කර ගැනීම, බුදුබණ ඇසීම, ඒ බුද්ධ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කර ගැනීම, අර්ථ අසා ගැනීම, ඒවා දරා ගැනීම. මේක අපි කියන සුතමේ ඥාන කියලා. සුතමේ ඥාන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශෝ ධර්මයේ සාවධානව සම්දී දරාගෙන ඒක තේරුම් කරගන්න. මේකට කියන පරිපූර්ණකතා කියන පදේ විවරණය. එයින්ද තමාගේ සංකාණයේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඊළඟට තියෙනවා වත්තු විසද කිරියතා කියලා පදයක්. වත්තු විසද කිරියතා කියන්නේ හොඳ නිදසුනක්. අපි යම්කිසි පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වෙන පහන් පැතිල්ලේ දලි දූලි බැඳලා තියෙනවා. පහන් දාන තෙලක් මුළු ගැහිච්ච තෙලක්. දැල්වෙන පහන් වැටියක් අස්කඩමල්ලකින් ඔතාගත්ත පහන් වැටියක්. එහෙමනම් මේ පහන දැල්වුවාම ආලෝකයක් නැහැ. නිකම් පුපුර පුපුරාට වෙලා නිවිලා යනවා. ඒ මොකද?
පාන් තැටිලා පිරිසුදුයි, පාන් තෙලා පිරිසුදුයි, පාන් ගැටියා පිරිසුදුයි. ඒ වගේ තමන්ගේ ශරීරය, තමන් පරිහරණය කරන දේවල්, තමන්ගේ අවත පැවතුම් පරිසරය මේවා අපිරිසුදු නම් එතෙන්දී ප්‍රඥාව පහළවන්නේ නැහැ. ප්‍රඥා ලෝකේ පහළ වෙන්නේ නැහැ. අර අපිරිසුදු පහන් වැටියේ, පහන් තෙලේ, පහන් තැටියේ පහන දැල්ලුවාට එළියක් හරියට ලැබෙන්නේ වගේ නුවණ වැඩෙන්නේ නැහැ. ඒක නිසා වස්තු විසුද්ධි පරිත්‍යා කියන්නේ පළමුවෙන් තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්න. අභ්‍යන්තරය පිරිසුදු කරගන්න. බුද්ධ වචනේ තියෙන උද්ද විරේචන, අදෝ විරේචන, නත්තු කම්ම කියලා ක්‍රම තුනක්. බඩ විරේක කරනවා, ලය විරේක කරනවා, නැස්ස කරනවා. ඒ වගේ ශරීරයේ තුන් දොස් ඉවත් කරනවා. අපේ ශරීරයේ බැඳලා තියෙන තුන් දොස්. ඒ ආයුර්වේද ක්‍රමයේදී කියනවානේ වාත පිත සෙම කියලා. මේවා අපේ ශරීරයේ තැන් තැන් වල රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන අනවශ්‍ය දේවල් අපි අස් කරලා දානවා. ඒතර ශරීරයේ බොහොම සැහැල්ලුයි. ශරීරය නිරෝගී. අන්නේ ශරීර නිරෝගී කයක් කියනකොට නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනිත් එක තමයි පරිහරණය කරන දේවල්. පරිහරණය කරන දේවල්. දැන් ගිහි පින්නේ තුන් අඳින පාන් දේවල් පිරිසිදුව තියෙන්නට ඕන. ඒවා පිරිසිදුව තියෙනවා නම් තමයි එයින් ප්‍රඥාව උපදින්නේ වැඩෙන්නේ. ඒ වගේම තමන් ඉන්න අවත පරිසරය, තමන් ඉන්න නිවස, තමන් ඉන්න ගමිදුල අවත පරිසරය පිරිසිදුව තබා ගන්න. පිරිසිදුව තබා ගන්නකොට දුටු අරමුණේ හිත ප්‍රසන්න බවට පත් කරන බැවින් ප්‍රඥාව නූපන් ප්‍රඥාව උපදින උපන් ප්‍රඥාව වැඩි. පැවිදි භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේම පළමුවට කය සුද්ධ කර ගන්න ඕනේ. දත් මැදලා මූණ සෝදාගෙන ඉස්සෙස් තියනවා නම් බාලා, ඉස්සරවල් බාලා, ඒ වගේම තමන්ගේ ශරීරය පිරිසිදු කර ගන්න. සාලු කර ගන්න. තමන්ගේ සිවුරු කිලුකනම් ඒවා සෝදා ගන්නවා, පත්වා ගන්නවා, ඉරිලා නම් මහ ගන්නවා, පාතර මල බැඳිලා නම් ඒවා නිසිහකට හදා ගන්නවා. තමන් ඉන්නේ ඇඳ ඇතිල්ල කොට්ටමේට පිරිසිදුව තබා ගන්නවා. ලකුරු දැල කල්ලා කුට්ටියේ සුද්ධ පවිත්‍ර කර ගන්නවා. එවාගේ වාත පෞරුෂරයේ කලිකසල නැතුව පිරිසිදුවෙන් තබා ගන්නවා. මෙන්න වස්තු විසුද්ධි කිරියට. මේ වස්තු විසුද්ධි කිරියතාව අපේ ජීවිතයේ හැම දිනකටම අවශ්‍යයි. දැන් බොහෝ දෙනෙක් දේවල් සරසනවා කියන්නේ අලංකාරිකයක නෙමෙයි. අලංකාරයේ වෙනයි, පවිත්‍රතාවයේ වෙනයි. අලංකාරයේ උනත් පවත්වන්නට ඕනේ මේ මගේ බෝධිපාක් ධර්මයන් වැඩෙන්නයි අවත පරිසරයේ මම පිරිසුදුව තබා ගන්න කියලා හිතුවනම් එතන ලෝභ සාගතියකින් නෙමෙයි අලංකාරය කෙරෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත හිතකින්. ඒසාගේ අවතේ උනත් මල් වගා කර ගැනීම, දෙහි ඖෂධ වර්ග වගා කර ගැනීම, නිදල පිරිසුදුව තබා ගැනීම, කලිකසල ඉවත් කරලා සුද්ධ පවිත්‍රයේ තබා ගැනීම අලංකාරයේම නෙමෙයි, දුටුවන්ට ඒක අලංකාරයක් වුණාට තමන් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්ම සංතානයේ ප්‍රඥා අභිවෘද්ධියයි නුවණ වැඩිමයි. මේක ඉතා වැදගත් දෙයක්. දැන් විහාරස්ථානේ වුණත් විහාරස්ථානේ හොඳට සුදුහුණු පිළියම් කරලා, එවැගේම අවත මල් ඖෂධ වර්ග ආදී වවලා, එවැගේම මලු පෙත් බං හොඳට ඇමදලා, එයා පිරිසුදුව තියෙනකොට දුටුවන්ගේට මන පහදිනවා. එපමණක් නෙමෙයි, තමන්ගේ තින් ප්‍රඥාව දියුණු වෙන්න හේතුවක් වෙනවා. මෙන්න මේක නිසා අවත පරිසරයේ පරිසුද්ධ භාවයට පමුණවා ගැනීම, එවැගේම ඇඳුම් පැළඳුම් හා සිවුරු පිළිකර ආදී පිරිසුදුව තබා ගැනීම, ශරීරයේ පිරිසුදුව තබා ගැනීම වස්තු විසද කිරියට එසේ කරතීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. තුන්වෙනි කාණේ කියන ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා කිය. ඒක වැදගත් වෙනවා. හැම එකක්ම වැදගත් තමයි. මේක සියුම් කාරණයක් මෙතන කියන්න තියෙනවා. අපේ සංකාණයේ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම වශයෙන් වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පස් ආකාරයක ක්‍රියාකාරීත්වයක් ගන්නවා. ශ්‍රද්ධාවෙන් කෙරෙන්නේ හිත පැහැදවීම. වීර්යයෙන් කරන්නේ හිතට රුකුල් දීම. සතියෙන් කරන්නේ කුසල් අරමුණු සිහි ගැන්වීම. සමාධියෙන් කරන්නේ විසර ඥාන හොඳින් එක්සන් කිරීම.
ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ සමාත නියමිත අරමුණ බබළුවාලීන ආලෝකමත් කිරීම. ඒ කටයුත්තේ ප්‍රධානත්වයේ නිසා මේවට ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන ඉසුරුමත් බව. එතකොට හිත පැහැදීමේ ප්‍රධානත්වයේ ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය. හිත දිරිගන්වන රුකුල් දෙන ධර්මයන්ගෙන් ප්‍රධානත්වයේ නිසා වීර්යයට විරි ඉන්ද්‍රිය කියනවා. හිතේ කුසල අරමුණු නැවත නැවත මතක් කර දෙන බැවින් එහිලා ප්‍රධානත්වයේ ධර්ම බැවින් සතියට කියන සති ඉන්ද්‍රිය කියලා. හිතේ විසිරයන්ගේ නොදී එක්තැන් කිරීමේ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ඒකාග්‍රතාවට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. අරමුණු කරන දේ නිවැරදිව තේරුම් කර ගැනීමට ආලෝකයේ දල්වන බැවින් ඒ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ප්‍රඥාට කියන පඤ්ඤා ඉන්ද්‍රිය. මේ පස් දෙනා සමව තියෙන්න ඕන. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නෙක් අඩු වැඩිනොත් ක්‍රියාවාරීත්වය කෙරෙන්නේ නැහැ. මෙදෙසුණක් වශයෙන් කියන ශ්‍රද්ධා පඤ්ඤා දෙකක් විරිය සමාධි දෙකක් සමසමව තියෙන්න ඕන. දැන් අද කාලේ කියනවනේ මේ රත වාහන කාර් එකක් දැන් එකක් ගන්න බැලුවොත් රෝද හතරක් තියෙනවා. මේ රෝද හතරේ උලංගය සමසමව තියෙන්න ඕන. එහෙමනම් තමයි ගමන ඇද නැතුව යන්න පුළුවන්. ඍජුව යන්න පුළුවන් නැත්නම් යහා මෙහා පනිනවා. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා පඤ්ඤා දෙකයි විරිය සමාධි දෙකයි සමව තියෙන්න ඕනේ. සතිය කියන එක සියල්ලන්ට ඉහෙලින් තියෙන්න ඕනේ. සතිය තමයි ප්‍රධාන වශයෙන් මේවා දැනගන්නේ. ඒක නිසා සතිය කියන සති ඉන්ද්‍රිය අනිත් සියල්ලට වඩා හොඳින් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටික වෙනවා. සමහරු කියනවානේ අපට සිල් ගන්න ඕනේ නැහැ, බණ අහන්න අවශ්‍ය නැහැ, අපි වරදක් කරන්නේ නැහැ කියලා. අන්න ප්‍රඥාව වැඩි, ශ්‍රද්ධාව නැහැ. ඒ අත්යන් කියනවා දේසජ්‍ය සමුක්කේතෝ රෝගෝ වියතේකිච්චු. දෙහිතකින් රෝගයක් හටගත්ත නම් ලේසියෙන් ඇසුර කරන්න. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව අඩුකම නිසා ප්‍රඥාව වැඩිකම නිසා කෛරාටික වීම ලේසි නෑ නැවත හදාගන්න. සමහර ප්‍රඥාව අඩුයි ශ්‍රද්ධාව වැඩි. එමනම් සිදුවෙන්නේ නුසුදුසු තැන් වල පහදිනවා. ඒකත් Tamanට අවදක් වෙනවා. නුසුදුසු තැන් වල පහදිනවා. ඒ කියන්නේ කහසූරක් දැක්කත් වදිනවා. එහෙම නැත්නම් පුල්ලාරු දැක්කත් වදිනවා. මොන හරි පූජනීය වස්තුවක් කියලා හිතනනම් ඕකටත් වදිනවා. මට මතකයි අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කඩු ගන්නාව කන්නේ ගමන් කරන වාහනයක් ඒ කියන්නේ බස් රථයක් කෙලවන වේදුනා බොහෝ වික්ෂූන්ට ආදරේ. ස්වාමීන් වහන්සේලා දුටු තැන වාහනේ ඉඳගෙන වදිනවා. කොහොමද අතර ඈතින් දැක්කා ඒ වගේ පහ පාට. දුටු කමම ගන්නවා. ගන්ධයන් ප්‍රසිතින් බස් එකේ කිට්ටුවට එනකොට දැක්කාම දෙමළ ආච්චි කෙනෙක් කාර්යයක් දක්වනවා නෑ. ඉතින් ශ්‍රද්ධාව වැඩි නෝනාදු. ළඟට ලං වෙලා බලන්න ඕනේ කවුද මේ කියලා. ඒ වාගේ ශ්‍රද්ධාවයි නුවණයි දෙක සමව තියෙන්න ඕනේ. ඔය දෙක සමව තිබුණා නම් තමයි ඔය කටයුතු හොඳින් කෙරෙන්නේ. ඊළඟට විරියයි සමාධියයි. වීරිය වැඩි වුණොත් එහෙම ඒක විසිරි යනවා. ඒක නෙමෙයි උද්දච්ච පාක්ෂික වෙනවා කියලා. හිත විසිරි යනවා. උද්දච්ච කියන්නේ මානෙ නෙමෙයි විසිරෙන බව. ඊළඟට සමාධිය අඩු වුණොත් වීරිය වැඩි වුණොත් ඒක විසිරි යනවා. ඒ වගේම සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් එම නිින්දට වැටෙනවා. ඔය දෙක සමව තිබුණොත් තමයි භාවනාවක් වැඩෙන්නේ. ඉතින් මේ හතරේ සමසමව තියාගන්න සමර්ථ වෙන්නේ සිහිය හොඳින් ප්‍රයෝජන. සිහිය හොඳින් පවතිනවා නම් වීරිය අඩු වැඩි නැතුව, ශ්‍රද්ධාව අඩු වැඩි නැතුව හොඳින් පවත්වන්න පුළුවන්. මේ සඳහා තමයි දැන් මේ දිනචර්යාවක් අනුගමනය කරන්නේ. දැන් මේ දවස් 4ක දවස් 5ක වැඩසටහනේදී දිනචර්යාවක් තියෙනවා. වෙලාවට අවදි වෙන්නේ, වෙලාවට නිදා ගන්න. වෙලාවට පුදුම වදිනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට පරියන්කෙන් වාඩි වෙනවා, වෙලාවට ධර්මානුශාසනාවක් කරනවා. ඒ කටයුතු වෙන වශයෙන් නැවත යොමු කරන්නේ මක් නිසාද? එකින් එකට ඉන්ද්‍රිය ධර්මයන් සම කර ගැනීම පිණිසයි. එකම ක්‍රියාවක් කරමින් ඉන්නවනම් ඉන්ද්‍රිය සමභාවයට එන්නේ නැහැ. ඒ නිසා ඒ හැම ක්‍රියාවකින් ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට පමුණවා ගැනීම පිණිසයි මේ දිනචර්යාවක් කාලසටහනක් වැඩසටහනක් අනුව මේ පිළිවෙත් පුරන්නේ. ඒක තුන්වෙනි කාණේසේ
ඉන්ද්‍රිය ධර්මයන් සමසමව තියෙනවා නම් ප්‍රඥාව නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව යටි දිනු වෙනවා. හතරෙනි කාරණේ දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ තමන් ආශ්‍රය නොගත යුතු පුද්ගලයා. යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා මෙලොව පරලොව ගැන බිඳක් දන්නේ නැහැ. කර්ම විපාක ගැන බිඳක් දන්නේ නැහැ. කුසල අකුසල ගැන බිඳක් දන්නේ නැහැ. හේතුඵල ගැන කිසිවක් දන්නේ නැහැ. බුද්ධ ධර්මයේ ගැන කිසිවක් දන්නේ නැහැ. සමත භාවනා ගැන දන්නේ නැහැ. විපස්සනා භාවනා ගැන දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දන්නේ නැහැ. බල ධර්මයන් දන්නේ නැහැ. බොජ්ජංග ධර්මයන් දන්නේ නැහැ. එවාගෙම ධාතු දන්නේ නැහැ. පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ආර්ය සත්‍ය දන්නේ නැහැ. මේ ගැන හිතන්නේ නැහැ. පොත්පත් කියවන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ නැහැ. කතාවට වැටුනොත් කතා කරන්නේ අනම්මනම් දේවල්. එවැනි කෙනෙකුගේ ආශ්‍රයයට ගියොත් එහෙම කීන ප්‍රඥාවක් නැති වෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයෙක් ඉන්නවා නම් තරහ නැතුව එයින් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙනවා කියන්නේ ඔහු අනුගමනය නොකර ඉන්න ඕනේ. සමාජයකට ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එයාටගේ ක්‍රියාපටිපාටි අනුගමනය නොකර ඉඳීම අත්‍යවශ්‍යයි. තමන්ගේ නුවණ වඩන්න. නූපන් නුවණ වඩන්න, උපන්න නුවණ වැඩෙන්න. ඊළඟට පඤ්ඤවන්ත පුද්ගල ශේවනතා. ඔය අතරේ ඉන්න බොහෝම නැනවත් අය. බුද්ධ ධර්මයේ ගැන බොහෝම දැනුගත් අය ඉන්නවා. ඒ වගේම කර්මඵල ගැන හොඳින් දන්නවා. හේතුඵල ගැන දන්නවා. මෙලොව පරලොව ගැන දන්නවා. කුසල අකුසල ගැන දන්නවා. නාම රූප ගැන දන්නවා. ස්කන්ධායතන ධාතු මේවා ගැන දන්නවා. පටිච්චසමුප්පාදය දන්නවා. ආර්ය සත්‍ය ගැන දන්නවා. ඒ අත්තා කියවන්නේ ඒ ධර්ම. සාකච්ඡා කරන්නේ ධර්මයේ ගැන. හිතන්නේ ධර්මයේ ගැන. ආවාල් දෙන්නේ ධර්මයේ. හැම වෙලාවෙම ධර්මානුකූලව නුවණ වඩන කෙනෙක්. එක්ක නුවණ වැඩි කෙනෙක් නැත්නම් නුවණ වඩමින් ඉන්න කෙනෙක්. Tamanට වඩා නැනවා. අන්න ඒ වාගේ නැනවා දීපෑදී කවුරු නමක් ඉන්නවනම් අනුගමනය කළ යුතුයි. එසේ අනුගමනය කිරීමේදී නොඇසූ දේවල් අහන්න ලැබෙනවා. ඇසූ දේවල් වඩා පිරිසුදු කරගන්න ලැබෙනවා. සැක සාංකා දුරු වෙනවා. හිත පිරිසුදු වෙනවා, නුවණ වැඩෙනවා. ඒක පස්වෙනි කාරණය. ඊළඟට ගම්භීර ඥානචර්යා පච්චවේක්කනතා. ගම්භීර ඥානචර්යා පච්චවේක්කනතා කියන එක වැදගත් තැනක් වෙන්නේ මෙහිමයි. අපේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත කියනවානේ. සේනක පඬිත ජාතක දේශනය, විදුරු පඬිත ජාතක දේශනය, මහා උම්මංග ජාතක දේශනය, ආදාසමුඛ පඬිත දේශනය, අයෝගර පඬිත ජාතක දේශනය මේ ආදී වශයෙන් ප්‍රඥාව දිනු කළ බෝධිසත්ව චරිත තියෙනවා. මේවා කියවන්නට ඕනේ. ඒවා සාකච්ඡා කරන්නට ඕනේ. ඒ ජීවිතවලදී බෝසතාණන් වහන්සේ නුවණින් ක්‍රියා කළ ඇති මෙනෙහි කරන්නට ඕනේ. ඒක එකක්. අනිත් එක ලෞතර බුදුබාටපත් වෙලා දේශනා කළ ධර්ම තියෙනවානේ. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය කියන පිටකත්‍රය ගැන. ඒ වගේම මුලින් සඳහන් කළාසේ ගාම්භීර ධර්ම, නාම රූප ධර්ම ගැන, පංච උපාදානස්කන්ධ ධර්ම ගැන, 12 ආයතන ගැන, 18 ධාතු ගැන, දෙවිසි ඉන්ද්‍රිය ධර්ම ගැන, ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන, සෝවිත ප්‍රත්‍ය ගැන, මේවා ගැන යම්කිසි පොත්පත් කියවමින්, ධර්ම සාකච්ඡා කරමින්, ඒ ගැන හිතමින් හිත පුරුදු කරනවා නම් අන්න එතකොට නූපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධර්මයේ වැඩි. නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. මේක බොහොම වැදගත් තැනක්. සමහර විට Tamande එදිනෙදා අධ්‍යක් ගන්න පුළුවන් කාරණය තමයි මේ සරුවක්යන් වහන්සේගේ ප්‍රඥාව මෙනෙහි කිරීම. ප්‍රඥාවෙන් දේශනා කළ ධර්මයේ මෙනෙහි කිරීම. දැන් අද බුද්ධ වන්දනාවේදී කියනවා මට ඇහුණා සුද්ධස බුද්ධ ඥාන. මේ සරුවක්යන් වහන්සේගේ ගම්භීර ඥානය. මේවා අප නිතර කියවනවා නම් කියනකොට Tamante නැති නෝනක් පහළ වෙනවා. ඇති නෝන වැඩි දියුණු වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා සම්භාරයන් ගැන, දස බල ඥාන ගැන, චතු විසරද ඥාන ගැන, දසත්‍ය ඥාන ගැන, සත්‍යත්‍ය ඥාන ගැන මේවා නිතර කියවන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා නිතර කියවීම හිතීම නිසා නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. නිදසුනක් වශයෙන් කියන්න පුළුවන් දසත්‍ය ඥාන නමේ ඥාන 73ක් තියෙනවා.
අපි ඉගෙන ගන්න කාලේ යම්කිසි ධර්ම කාරණයක් ගැන විනිශ්චය කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ධර්ම කාරණේ විනිශ්චය කරගන්න අත්‍යවශ්‍ය වෙලාවේදී වෙන පොත්පත් බලන්න කාලයක් මේ මොහොතේ නැහැ. එහෙමනම් තෙසත්ත්‍ය ඥාන හිතින් කියවනවා. මට මේ අසවල් කාරණේට වැටහෙවා කියලා. තෙසත්ත්‍ය ඥාන කියනකොට එක පාටම අර ගැටලු තැනට නියම පිළිතුරු වැටෙන්න පටන් ගන්නවා. මේක අත්දැකීම. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මඥානය, භාවනාඥානයේ තරම් දෙයක් හිතන්නේ නැහැ වෙන්නේ. ඒ වගේනේ හිතන්නේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව යටි දිනු වෙනවා. හත්නිකාණීලික්නේ කඩදි මුත්තතා. කඩදි මුත්තතා කියන්නේ මම සෑම ඉරියව්වකදී, සෑම ක්‍රියාවකදී නුවණින් කටයුතු කරන්නට ඕනේ කියන අදිස්ථානයක් තියාගන්න ඕනේ. නුවණින් හැම දෙයක්ම නුවණින් කරන්නට ඕනේ කියලා අදිස්ථානයක් තියාගන්න. ඒක කඩදි මුත්තතා කියනවා. තම අදිමුත්තතා. ඒ කියන්නේ අධ්‍යාසයෙන් වාසය කරනවා. ඒ සඳහා සති සම්පජාඤ්ඤය අනුගමනය කරනවා. දැන් මේ භාවනා කරන පින්නතුන්වත් ඒක බොහොම වැදගත් දෙයක් වෙනවා. අධික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. ඒ කියන්නේ ඉස්සරහට යනකොට නුවණින් යන සීනුවණි. හැරෙනකොට සීනුවණින් හැරෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. ඉදිරියට ඇහැරලා බලනකොට සීනුවණින් බලනවා. හැරිලා බලනකොට සීනුවණින් බලනවා. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී. ඒ කියන්නේ අත්පා නැමීමේද දිගහැරීමේද නුවණින් සීනුවණින් කරනවා. සංඝාධිපත්‍ය චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නමක් නම් අඹ නැගීම, පටිය බැඳීම, සූරු පෙරවීම, සංගලේ සූරු දරා ගැනීම, පාත්‍රය ගැනීම මේවා සති සම්පජාඤ්ඤේ සීනුවණින් කරනවා. ඒ වගේම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී. ආහාර පාන අනුභව කිරීමේදී, පානීය කිරීමේදී අර වාගේ සීනුවණින් ඉන්නවා. ඒ වගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. යසිකිලි වැසිකිලි කටයුතු වලදී පෙළ ගැසීම, මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, සබන් ගෑම, අංජලීම ආදී හැම කටයුත්තකදී සීනුවණ පාවිච්චි කරනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාස්තේ තුන්හි භාවයේ සම්පජානකාරී. ඒ කියන්නේ යනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, කායනගත වෙන්නකොට, නිදාගෙන ඉන්නකොට, අවදියෙන් ඉන්නකොට, කතා කරනකොට, නිහඬ ඉන්නකොට හැම ක්‍රියාවක් ගානේම සිහියයි නුවණයි පාවිච්චි කරනවා. ඉතින් මේක ඉතාම අවශ්‍ය දෙයක්. ඕනෑම කෙනෙකුට මේක අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් අධ්‍යාපනයේ ලබන දරුවන්ට මේක උන් වැදගත් වෙනවා. අධ්‍යාපනයේ ලැබීමේදී අපි තේරුම් කරගන්නට ඕනේ අපේ නුවණ හරියට අවදි කරගන්න. නුවණ අවදි කරගන්න අත්ලක හිටින්නේ සතිය සිහිය. මේ සිහියයි නුවණ දෙක අවදි කරගත්තොත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝම ඉක්මනින් ඒකට දියුණු කරගන්න පුළුවන්. ඒක තාම වැදගත් දෙයක්. ඒ ගැන තවත් තේරුම් කර ගැනීම සඳහා මෙන්න මේ පද තුන තේරුම් කරගනිමු. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය මතක තියාගන්න. ආය කෞසල්‍ය කියන්නේ දිනුව දක්නා නුවණ. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය කියන්නේ තනක සුදුසු නුවණ. ආය කෞසල්‍ය දිනුව දක්නා නුවණ. අපාය කෞසල්‍ය පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය තනක සුදුසු නුවණ. මේ තුන හැම තැනකදීම අපට අවශ්‍ය වෙනවා. හැම තැනකදීම අවශ්‍ය වෙනවා මේ තුන. මේ තුන නැත්නම් හැමදාම පරදිනවා. හැම දෙයකින්ම පරදිනවා. නිදසුනක් වශයෙන් බෝධිසත්ව චරිතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේ කරක ප්‍රදේශ රාජ්‍යයක් කරමින් හිටියා. බොහොම ධාර්මිකයි. කවදාත් බෝසතාණන් වහන්සේ රජකම් කළා බොහොම ධාර්මිකයි. ධාර්මික නිසා ඒ රාජ්‍ය බොහොම ශාස්ත්‍රීයයි. රාජ්‍යරෝ ධාර්මික වෙනකොට හැමති මනුලියට වඩා දැහැමි වෙනවා. හැමති මනුලිය දැහැමි වෙනකොට සිටුවරු දැහැමි වෙනවා. ප්‍රදේශ භාර නිලධාරීවරු දැහැමි වෙනවා. ගම්පතිවරු දැහැමි වෙනවා. ඊළඟට ගම් වැසියෝ නගර වැසියෝ දැහැමි වෙනවා. ඉතින් රජතුමාගේ පටන් මුළු රට වැසියෝම ධාර්මික වුණාම ඒ කියන්නේ පස්පවෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා
නිතිපන්සේ ලකිනවා, පොයාට සීල ලකිනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩනවා, අවංකව ජීවත් වෙනවා, කලක වේලාවකව අර උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා ආදී ක්‍රමයට උත්සාහයෙන් ධනෝපායනය කරන රැක බලා ගන්නවා. ඒ වගේම යහපත් ජීවිත ගෙවනවා. ඒක නිසා මුළු රටම බොහොම ස්වයං පෝෂිත වුණා. මේ ස්වයං පෝෂිත වූ රටේ අත්‍ය සමීප තව රටක් තියෙනවා එච්චර දියුණු නැහැ. නමුත් ඒ රාජ්‍යරුවෝ ඒ විරුද්ධ රාජ්‍යරුවෝ බොහොම කෛරාටිකයි, බොහොම ඊර්ෂ්‍යා සහගතයි, අනුන්ගේ දෙයක ලෝභ කරනවා, ආශා කරනවා. ඔය අතරේ මේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයෙන් පැනලා ගිය එක පුද්ගලයේ ඒ විරුද්ධ රාජ්‍යරුවන්ගෙන් කේලමක් කිව්වා. දෙවියන් වහන්සේ මේ අසවල් රාජ්‍යරුවන්ගේ රාජධානිය බොහෝම සශ්‍රීකයි. නැත්නම් නැති මේ වදයක් වාගේ ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ලෝභී රජතුමා ඒ රාජ්‍ය පැහැර ගන්න අවශ්‍ය ළඟටම පිළිවෙලා. පැහැර ගන්න ඉස්සර වෙලා පණිවිඩයක් දෙව රාජ්‍ය නිලවඳ යුද්ධ කරනවා. බෝසතාණන් වහන්සේගේ අනිත් මණ්ඩලය කිව්වා අපි රාජ්‍ය දෙන්න කැමති නෑ, යුද්ධයක් අවශ්‍යත් ලෑස්ති කියලා. මේ රටවල් දෙක අතර තියෙනවා රාජ්‍ය සීමාවක්. ඔය රාජ්‍ය සීමාව ඇතුලේ ඉන්නවා දිවස් ඇති තාපසයන් වහන්සේ නම. මේ තාපසයන් වහන්සේ දෙරටේම ඇත උපදෙස් දෙනවා. එනිසා විරුද්ධ රාජ්‍යරු ඇවිල්ලා පළමුවෙන් විමසීමක් කළා, ස්වාමීන් වහන්සේ යහමගාසේ මේ ළඟ රට එක්ක යුද්ධයකට යනවා, කාටද ජය පරාජය? ඉතින් තාපසයන් වහන්සේ දෙවෙනින් බලලා කිව්වා තමුන්වහන්සේට ජය ලැබෙනවා. ඉතින් ඒකෙන් මේ විරුද්ධ රාජ්‍යරු සෑහෙනකටපත් වුණා. ඊට වඩා විමසන්න ගියේ නෑ. ඊළඟ දාසක බෝසතාණන් වහන්සේ ගියා. බෝධිසත්ව රජතුමා ගියා තාපසයන් වහන්සේගෙන් උපදෙස් ගන්න. අර වාගේ ගන්නලා මේ මායක සටනට අසවා රජතුමා එනවා. අපි කාර්ද ජය පරාජය. දැන් බෝසතාණන් වහන්සේ ආන මේ ප්‍රශ්නයේ තාපසයන් වහන්සේ කල්යතුව දන්නවනේ. ඒ නිසා ගත් කටකම කියවා සමුන්වහන්සේට පරාජය ලැබෙනවා. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ පරාජය බාරගත්තේ නැහැ. උන්වහන්සේ කියන මේ තුන් ආකාර ප්‍රඥා කුසලතාව. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන නිතර උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒ නිසා රට දියුණු කරගත්තේ. උන්වහන්සේ ප්‍රශ්න කළ තාපසයන් වහන්සේ එන රජතුමාට ජය ලැබෙන්නේ මට පරාජය ලැබෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද? ඉතින් තාපසයන් වහන්සේ දේශයෙන් බලා කිව්වා තමුන්වහන්සේලා දෙරටේ සේනා දෙක උග්‍ර සටනක් කරන වෙලාවක් එනවා. ඒ වෙලාවට දෙරටට අධිගුරුද දේවතාවෝ දෙන්න අහසේ සටන් කරනවා. ඍෂභ රාජයන් දෙන්නෙක් ඇටියෙක. තමුන්වහන්සේගේ පැත්තේ ඍෂභ රාජයා කළු පාටයි, අනිත් පැත්තේ විරුද්ධ රාජ්‍යගාමී දේවතාව සුදු පාටයි. මේ දෙන්න පොරාණ ගන්න ඇටියට අහසේ පෙනී යනවා. ඉන්නේ සුදු ඍෂභ රාජයාට කළු ඍෂභ රාජයා පරාජයටපත් වෙලා ගැටෙන්න යනවා. අන්නතර තමුන්වහන්සේගේ කෙනෙක් පසුබාලා පරාජයටපත් වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දැන් තවත් විමසීමක් කරනවා. තාපසයන් වහන්සේ ඒ ඍෂභ රාජයන් වශයෙන් ඉන්න දේවතාව දෙන්න පේන්නේ කාටද? ඒවා දෙරටේ රජවරු දෙන්නටයි, සෙන්පතිවරු දෙන්නටයි පේනවා. එතකොට බෝසතාණන් වහන්සේ අන්න උපදවාගත්ත උපාය කෞසල්‍ය. ඉස්සෙල්ලා අහන්නේ කොහොමද පරාජය වෙන්නේ කියලා. අන්න පරාජය වෙන හැටි දැන ගැනීම අපාය කෞසල්‍ය. ඊළාට උන්වහන්සේ ආය කෞසල්‍යයට අනුව ඉතලා උපාය කෞසල්‍ය තීරණය කරගත්තා. අසුරසනක් ගාලා කීවා තාපසයන් වහන්සේ මම ජයග්‍රහණය කරනවා කියලා. තාපසයන් වහන්සේ ඒක දන්නේ නැහැ. තාපසයන් වහන්සේ දේවයෙන් දැක්ක දේ තමයි ජීවි. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ හිත දිරිමත් කරගත්තා. අයි පරාජයටපත් වෙන්නේ ඉන්නේ කෙනානේ. උන්වහන්සේ මේ තුන් ආකාර නුවණ හසුරුවනවා. ඔය අතරේ ඔන්න නියම දවසේ යුද්ධය ආරම්භ වුණා. තමන්ගේ සෙන්පතියාට කිව්ව බෝසතාණන් වහන්සේ අපේ සේනාව පසුබට වෙන වෙලාවක අහස දිස බලා මට කියන්නයි කියලා. ඔය ආවේම යම් දාසක දෙසෙනග අතර උග්‍ර සටනක් පවතින වෙලාවේ
බෝසතාණන් වහන්සේගේ සෙනඟ පසුබට වෙන්න පටන් ගත්තා. සේනාපති අහස දිස බාලා රජුරණගෙන් කීව දේවයන් වහන්සේ අපේ සේනාව පසුබට වෙනවා පරාජයට ලක් වීගෙන යනවා අහසේ වෘෂභ රාජෝ දෙන්නේ කොරාන ගන්නවා අපේ පැත්තේ කෙනා කළු පාටයි අනිත් පැත්තේ කෙනා සුදු පාටයි අපේ පැත්තේ වෘෂභ රාජයා දැන් ගැටෙන්න යනවා දැන් මොන බෝසතාණන් වහන්සේ උපාය කෞශල යෙදුව ඇති දහසක් බලයට දුන්නක් ගත්තා දීමන්ත කුඩ තියෙන ඊතලයක් ගත්තා අරගෙන අර සුදු වෘෂභ රාජයාට විද්දා සුදු වෘෂභ රාජයාට විදිනකොට ඒ දෙන්න අතුරුදහන් වුණා සැබවින්ම යත්තම ඊතලේ වදිනේ නෑ මේක සංකේතයක් නේ දේවතාවන්ගේ සංකේතයක් මහාපෑමක් ඉතින් මේ වෘෂභ රාජය අතුරුදහන් වුණානේ ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ සෙන්පතියක් පෙරමුණේ තියාගෙන සටන මෙහෙයුවා අන්තිමේදී දිනන්නේතිය විරුද්ධ රාජ්‍යවල සම්පූර්ණයෙන් පරාජයටපත් වුණ තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. මෙන්න හොඳ නිදසුනක් බෞද්ධයන් වශයෙන් අපිට දැකගත් නිදසුනක්. ඒ මොකද අපි කොයි වෙලාවකවත් පරාජයටපත් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ගියා, රැකියාවක් කරන්න ගියා, ගොවිතැනක් කරන්න ගියා, ඒ වගේම දේශනාවක් කරන්න ගියා මොනම දෙයකදීවත් පරාජය වෙන්න අපි සුදුසු නැහැ. ඒවත් අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිය අවදි කරගන්න පිරිසක්. බුද්ධිමතුගේ ශ්‍රාවක පිරිසක්. ලෝකේ උසස් බුද්ධිමන්තයා තමයි සරුවක්ඥන් වහන්සේ. ඒ සරුවක්ඥන් වහන්සේගේ සිසු පිරිසක්, අනුගාමික පිරිසක්, ශ්‍රාවක පිරිසක් අපි. එනිසා අපි සරුවක්ඥන් වහන්සේගේ බුද්ධි මහිමේ විනාකාරී අපට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිසි දෙයකට පරදින්න කැමති වෙන්නේ නැත්තේ. ඉගෙන ගන්නකොට විභාගයෙන් කවදාකවත් තේල් වෙන්න කැමති නෑ අපි. එසේනම් අපි මේ තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. ඉගෙනීමේ පමණක් නෙමෙයි, කැමැදීම ගැනීම, ඇඳීම පැළඳීම, ගමනක් දිනනක් යාම, කතා බහ කිරීම, වැඩ කිරීම, රැකියාව කිරීම හැම දෙයකදීම මේ කුසල ගුණ කියන්නේ මේ තුන් ආකාර කෞශල්‍යතාවන් අපි හසුරවන්නට ඕනේ. දැන් අපි මේ භාවනා කරනවා. මේ භාවනා කිරීමේදී අපිට තියෙනවා ওই තුන් ආකාර කුසලතාව හසුරවන්න. යම් විදියකින්ද වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන ආකාරය හරියට වාඩි නොවන නම් හිත තනහක් වෙන්නේ නැහැ. අන්න ඒ ගැන දැනීමට කියනවා අපාය කෞශල. යම් විදියකින්ද වාඩි වීමේදී සමාධි වෙන්නේ තැන්පත් වෙන්නේ ඒක දැනගන්නවා. අන්න ආය කෞශල්‍ය. වැඩි දියුණු වෙන්නට දැනගන්න. ඊළඟට හරියට ඒ හිත වැඩි දියුණු වෙන හැටි තේරුම් අරගෙන ඒ අනුවාදී වෙනවා. ඒ අනුවාදී වෙලා භාවනා කරනකොට මෙන්න හිතගත සාන්ත බාටපත් වෙලා සමාධිමත් වෙනවා. ඉතින් මේ වාඩි වෙන ගැන ඒකම අපි හිත ගැනත් බලනවා. දැන් අපි භාවනා කරන පිරිසක් නම් මේ භාවනා කිරීමේදී අපේ හිත දසාතේ දුවනවා. අර ඉස්සර කතාවක් කියනවානේ දැලෙන් හුලං බදන්න බෑ කියලා. දැලකින් හුලං ආවරණය කරන්න බෑ. ඒ වගේ තමයි අපේ මේ හිත. මේ හිත ඉන්නේ විසිරියන. විනාඩියක් තියාගන්න බෑ සමහර විටනේ. ඒ තියාගන්න බැරි කාරණයක් තියෙනවා. ඒ මොකද? අපේ සිත ප්‍රියමනාප කරන අරමුණක් මෙතන නැහැ. දැන් අපි භාවනා කරනවා කියලා යම්කිසි භාවනා අරමුණක් ගන්නවානේ. ආනාපාන සතිය හරි, බුදු ගුණ හරි, මෛත්‍රිය හරි, පිළිකුල් භාවනාව ආදී මරණ සතිය හරි. ඒ ගන්න භාවනා අරමුණ ඒකට රුචි උනේ නැහැ. ඒ රුචි නැවීම නිසා තමයි මේ සිදුවන්නේ. මේ දෙයට දුවනවා. එතකොට ඒක සමාධියට බාධාවක් බව තේරුම් කරගන්නවා අන්න ආපාය කෞශල්‍ය. ඊළඟට අපි හදා ගන්නට ඕනේ මේ කොහොමද අපි හිත තන්පත් කරගන්නේ? මේ තන්පත් කරගන්න හිත තන්පත් කර ගැනීම පිණිස නම් පළමුවෙන් අපි හිතේක මිත්‍ර වෙන්න ඕනේ. හිතේක අමනාප වෙලා බෑ. හිතේක මිත්‍ර වෙන්න ඕනේ. හිතේක මිත්‍ර වෙනවා කියන එකේ තේරුම හිතේක අමනාප නොවී සිටීමයි. දැන් භාවනා කරනකොට හිත දුවනකොට හිත කලස්සල වෙනවානේ. කලකිරෙනවානේ. අන්න හිතේක අමිත්‍ර වුණ අතරහා වුණා. තරහා වුණා නම් කවදාකවත් ඒ හිත නැවත සංපත් කරගන්න බෑ. නිදසුනක් වශයෙන් කියනවා අපි කුඩා දරුවෙකු
වයස අවුරුද්දක් දෙකක් තුනක් වගේ දරුවෙක් හදන මව්පියෝ. මේ දරුවා ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. මේ දරුවා කොයි විදිහකින්වත් මව්පියන්ගේ හිතට අනුව නෙමෙයි වැඩ කරන්නේ. ඒ වැඩනවා මේ වැඩනවා දුවනවා අනවශ්‍ය දේවල්මයි කරන්නේ. නමුත් මේ මව ඒ පියා මේ දරුවාට තරහ වෙන්නේ නැහැ. මේ දරුවා නොදොරුවේ කියලා දන්නවා. නොදන්න දරුවෙක් කියලා දන්නවා. ඒ නිසා මේ දරුවා ඒ මොන දේ කළත් අමනාප වෙන්නේ නැතුව පිටසනාගෙන නාවල පිරිසිදු කරලා කවලා පොවලා හදා වඩා ගන්නවා. ඒ වගේ තමයි අපේ මේ ලපට හිත. භාවනාවෙන් නොදියුණු සිට ලපට හිත. මේ හිත අපි සංවර කර ගැනීම පිණිස හිතේ කමනාප නොවී ඉන්න ඕනේ. මේ හිතේ තියෙනවා පින්නතුනි තේරම අත්මනතා කියලා. මොකක්ද මේ අත්මනතා කියන්නේ? සැපවත් බව. සැපවත් බවට කියන අත්මනතා කියලා. මේ අපේ හිත බලාපොරොත්තු වෙන සැපවත් බවින් ඉඳයි. සැපෙන් ඉන්නටයි. ඒ නිසා තමයි ආරාධනට මේ ආරමුණට ඒක මේක දෙයට දුවන්නේ. කලකී දේවල් කොස්සේ යනවා. නොකල නොකිය දේ ඔස්සේ යනවා. මේ දේට මේ හිත දුවනවා. ඒ මොකද? හිත සැප හොයනවා. සිත අප හොයනවා දේශනා කියනවානේ වනමක්කතෝය කියලා. කැලෑනේ ඉන්න වඳුරා මිලවා අත්ෙන් මතට පැන යනවා. ඒ කියන්නේ රසවත් කොළ දලු යදි මේව හොයනවා. ඒ වගේ තමයි අපේ මේ හිත. ඒකට අපි මේක දැනගන්නට ඕනේ මේ හිත බලාපොරොත්තු වෙන සැපෙන් ඉන්න. එසේනම් මේ සැපෙන් ඉන්න ඕනේ හිත අපි මේ කරන භාවනාව සත්වයක් හැටියට හසුරවා ගන්නට ඕනේ. ඒ ගැන තමයි ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්නට වටින්නේ. ඉතින් එතෙන්දී මොන හේතුවක් නිසාද හිත විසිරී යන්නේ කියලා දැනගන්නවා නම් අපාය කෞසල්‍ය. මොන හේතුවක් නිසාද හිත තන්පත් වෙන්නේ කියලා දැනගන්නවා නම් ආය කෞසල්‍ය. ඊළඟට විසිරී යන්නේ නොදී හිත තන්පත් බවට පමුණවා ගැනීම උපාසල කියන උපාය කෞසල්‍ය. මේක බොහොම වැදගත් දෙයක් අපි කවුරුත් දැනගන්නට ඕන තැන. ඒ කියන්නේ භාවනා කරන සමහර අවුරුදු ගණන් කිසි වෙනසක් නැත්ේමක් නිසා මේ සම්බන්ධව තේරුමක් නැතුව හිතේ කමනාප වෙනවා. ඒ නිසා බොහෝ තෙන් අපි පවත්වන්නට ඕන භාවනා මාර්ගයේදී මේ නුවණ උපදින්න උපන්න නුවණ වැඩෙන්න නම් සමාධිමත් වෙන්න ඉස්සර වෙලා හිත යම්කිසි නීතියක හසුරුවන්නට ඕන. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 8ක 10ක කුඩා දරුවෙකුට කියනවා විනාඩි 10ක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඒ ළමයාට ඉන්න බෑ හෙල්ලෙන්නේ නැතුව. ඒ මොකද? අලියන්ට ළමයින්ට නලියන්නම හිතේ කියලා කියනවානේ. නලියන්නම ඒ දරුවාට හිතේ. වාඩි වුණාට ඉන්න බෑ. එහෙ හැරෙනවා මෙහෙ හැරෙනවා hina වේදවා. ඒ වගේ හිතන්පත් කරන්න බෑ ඒ දරුවට නුපුරුදුකම නිසා. අපි මීටර 100ක් විතර රූලක් දෙනවා මෙන්න මේක 10 වාරයක් දුවපන් කියලා. ඒක බොහොම ලක්ෂණට කරනවා. ඒ දරුවාට දුවන්න පායන එක බොහොම කැමතියි. නමුත් මේ දුවන්නේ පනින්නේ රූලක. ඒ රූලේ දුවන්න පායන නිසා එක වීතියක යාවේ හිත හැසිරෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත. අපේ හිතේක වරට සමාධිමත් කරන්න අපහසුයි. නමුත් ඒ සමාධිමත් නුනට එක රූලක හසුරවන්න පුළුවන්. අපි නිදසුනක් වශයෙන් කියමු ඉතිපිසෝ ගාථාව. ඉතිපිසෝ ගාථාතන ගුණ නාමයක්. මේ ගුණ නාමය මුල සිතා ගැටාගසිත මොහොත අපි 10 වරක් 20 වරක් 30 වරක් 100 වරක් හිතනවා. එතකොට අපේ හිත වැඩ කෙරේ වීතියක. වචනින් හිත පැන ගියේ බුදු ගුණ ඔස්සේ. ඒතර බුදු ගුණ නීතිය අපේ හිත හැසිරෙනවා. අපි චුද්දස ඥාන ගැන හිතනවා. යුද්දස ඥාන මුල සිතා ගැටාගසිත මොහොත හිතින් කියවනවා. එතකොට අපේ හිත වැඩ කෙරුවේ කුසල චිත්ත නීතියක. හිත තන්නේ නැහැ. කුසල ආරමණයෙන් පිට ගියේ නැහැ. අපි දසත්ත ඥාන පාඩම් ඇති කෙනෙක් නම් ඒක මුලිසිතාගත අගසිත මොහොත නැවත හිතින් කියවනවා. එතකොට අපේ හිත කුසල ආරමණයක තමයි මේ දුවන්නේ. ඒ දිවියෙම නිස්කල දිවීමක් නෙවෙයි. ඒ සිතක් ගානේ අපට සති සමාධි ඥාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බෝධිපාක් ධර්ම වැඩෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා මේ විදිහට හැදෙන්නට ඕනේ. දැන් භාවනාවට වාඩි වුණත් පළමුවෙන් අපි විනාඩියක් දෙකක් තුනක් විනාඩි 5ක් හරි අර වාගේ වීතියක හසුරවන්න ඕනේ. ඒක නේද පූර්ව කෘත්‍යය කියන්නේ කරන්නේ. පූර්ව කෘත්‍යය කියලා ඉවරුණන් පස්සේ තව ටිකක් මේ හිත හසුරවන්න ඕනේ. අර කුඩා දරුවා මීටර 100ක රෝලක දුවලා අන්තිමේ නවතිනවනේ. අන්න ඒ වාගේ අපේ හිතද
ඔය සම්මර්ෂණය කරන දියක් වීතියෝසේ දුවලා අන්තිමේ තන්පත් වෙනවා. අන්න සමාධිමත් වෙන අවස්ථාව. ඒ නෑ කිසිම මහන්සියක් නැතුව භාවනා ආරම්භනේ සමාධිමත් වෙනවා. මේවා අපි තේරුම් කරගන්න තමයි ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය කියන තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. දැන් අපි ලිපියක් ලියනවා. මේ ලිපිය ලියනකොටත් මේ අපි තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ අපි. ඒ කියන්නේ මේ ලිපිය ලිවීමෙන් මේක කියවන්නේකට අවඩක් වෙයිද? මට අවඩක් වෙයිද? එසේ අවඩක් වෙනවා නම් යම් වචනයක් ලිවීමෙන් අන්න ඒක තේරුම් ගන්නට ඕනේ අපාය කෞශල්‍ය. යම් වචනයක් ලිවීමෙන් තමන්වත් අනුන්වත් කියවන අනුන්වත් යහපතක් වෙයි නම් හිත පිරිසුදු වෙයි නම් මෛත්‍රිය කරුණාවක් නුවණක් පහළ වෙයි නම් අන්නේ වචනේ තේරුම් ගැනීම ආය කෞශල්‍ය. ඊළාට ඒ අනුව ලිපියේදී අන්තිමේදී තමන්වත් කියවන අයටත් එයින් යහපතක්ම සැලසෙනවා. මෙන්න මේ වාගේ දාවි පාඩමක් කරනවා. මේ පාඩම කරන වෙලාවෙත් ඔය තුන් ආකාර නුවණ අපට අවශ්‍ය වෙනවා. යම්කිසි පාඩමක් පටන් ගත්තාම මේක මුලින්දලා අගට කියාගෙන යනවා. කටපාඩම් වෙන්නේ නැහැ කවදාකවත්. තේරුමත් එකපාරට වැටෙන්නේ නැහැ. වාක්‍යයෙන් වාක්‍ය නැත්තම් වගන්තියේ එකින් එකට ඕනේ කියවන්න. එකින් එකට කියලා එක සැරයක් නේ 10 සැරයක් හරි ඒක වගන්තියක් කියලා තමයි හිතට ගන්න ඕනේ. එතකොට ඒ ගැන තේරුම් කර ගන්නවා. මේක පෙළියෙ නිකරණේ කිය හිතේ මෙහා දුව කියනකොට යටේන්නේ නැහැ මතකෙ ඉන්නේ ඒ බව දැන ගැනීම අපාය කෞශල්‍ය. මේක පෙළියට එකවර මේ 10 12 සැරේ කියවලා ගත්තොත් හිතට වැටෙනවා සංපත් වෙනවා කියලා දැන ගැනීම ආය කෞශල්‍ය. ඊට පස්සේ අර වාගේ උපාය කෞශල්‍ය යදලා මේක හරියට දරා ගන්න. අන්තිමේදී බොහෝම ගැඹුරට තමන්ගේ හිතේ ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනවා. දැන් අපි සාකච්ඡා බලමු. අපි යම් කිසි දෙයක් පාඩම් කරනවා. මේ පාඩම් කරන්නේ ඉස්සර වෙලා දැන් මේ භාවනා කරන දරුවන්ට පුළුවන් මේක හදාගන්නට විනාඩි 5ක් හරි නැත්නම් විනාඩි භාගයක් හරි හිත තන්පත් කරගන්න ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී තමන්ගේ විසිරෙන සිත එක්තැන් වෙලා කියුනේ. ඊට පස්සේ යම් කිසි පාඩමක් ධ්‍යානට හිත යෙදෙව්වා ඒක හරියට ඉලක්කයට හිතට වැටෙන්න පටන් ගන්නවා. හිතට වැටෙන නිසා හරියට මතකට රැඳී හිටිනවා. මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ උතෙන් බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ සිහිය පිහිටන්නට සංඥාව කියන වචනේ. සංඥා කියන ධර්මතාව. ඒකට කියනවා පෙර සංඥා පදත්තානම් කියලා මේ සති. ඒ කියන්නේ අපි යම්කිසි ලකුණක් ඇති කරගන්න. ඒ කියන්නේ දැන් අපි යම්කිසි වගන්තියක් කියවලා ඇහැ පියාගන්නකොට අපේ ලකුණ පේනවා හිතට. ඒ ලකුණ පෙනෙන්නේ හරියට අරුලෑල්ලක ලියලා තියෙන නැත්නම් පොතේ පිටුවක පේනවා වගේ. ඒකට කියන්නේ සංඥාව. ඒ සංඥාව තුළින් ඊළඟට සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා ඒක ධාරණය වෙනවා. ධානය වීම නිසා බෝධිය ඇති වෙනවා. මෙන්න මෙහෙමයි අර ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය කියන තුන හසුරුවමින් පාඩමක් හදාරන්නේ. ලිපියක් ලියන්නේ. කැම ගැනීමත් එහෙමයි. කැම ගැනීමේදී අඩුවෙන් කෑවනම් එතෙන්දී Tamante එක අඩුවක් දැනෙනවාමයි ශරීරයට. ඒ බව තේරුම් කරගන්නවා. තමාට අපහසු දේවල් කැමට ගන්නවා. ඒින්ද තමාට නැති රෝග ඇති වෙන්න පුළුවන්. ඒවා බව තේරුම් කර ගැනීම අපාය කෞශල්‍ය. යම්කිසි කැමක් ගැනීමේදී අවශ්‍ය දේ පමණක ගන්නවා නම් ඒ සම්බන්ධ දැනීම ආය කෞශල්‍ය. ඊළඟට ඒ විදිහට සලකලා අඩු වෙනවත් නැතුව වැඩි වෙනවත් නැතුව අපහසු දේවලුත් නැතුව තමන් දෙරවන්න පුළුවන් තමන්ගේ ශරීරයට හිත කර දෙයක් ප්‍රමාණයට ප්‍රමාණයට අනුභව කරනවා. අන්න උපාය කෞශල්‍ය. එමනම් ශරීරය නිරෝගී වෙනවා. දීර්ඝායුෂ වැඩි වෙනවා. මෙන්න මේ වාගේ ආහාර පාන ගැනීම. වතුර නෑමත් ඒ වගේ තමයි. මේ වාගේ මුළු ජීවිතේකම සේනවා මේ ප්‍රඥා කුසලතාව. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළ මේ කියන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ නමින් හඳුන්වු ප්‍රඥාව මේ ආකාර හතකින් අපේ సంతාණයට එකතු කරගන්න පුළුවන්. පළමුවෙන් කියවා පරිපූර්ණකතා. ඒ කියන්නේ බුදුබණ ඇසීම, බුදුබණ දරා ගැනීම, බුදුබණ අර්ථ හැදෑරීම. වක්තු විසුද්ධි කිනියතා තමන්ගේ ශරීරයත් පිරිසිදු කර ගැනීම, ඇඳුම් පැළඳුම් පිරිසිදුවෙන් තබා ගැනීම,
පරිහරණය කරන අවක පරිසරයක් පිරිසුදුව තබා ගැනීම වස්තු විසුද්ධි කිරියට. ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සතියේ පෙරක කොටගෙන සද්ධා ප්‍රඥා දෙකක් විරිය සමාධි දෙකක් සම භාවයට පත් කර ගැනීම. ඒ වගේම දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ධර්මාභෝධයක් නැති ධර්මයේ ගැන කිසි හැඟීමක් නැති නුවණ නොවඩන පුද්ගලයන්ගේ අසුරෙන් ගැලකී සිටීම. පඤ්ඤාන්ත පුද්ගල සේවනතා ධනවත් ගුණවත් දෙකිමත් බහෝසෘත ආය අසුරු කිරීම. ගම්බීර ඥානකාරියා පච්චේකනතා ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත සහ දේශනා කළ ගැඹුරු ධර්මයන් ඉතිං කියවීම මෙනෙහි කිරීම. තදමින් මුත්තතා හැම කටයුත්තකදීම නුවණ වඩන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් යෙදී. මේ කාරණා හත එකක් ගානේ අනුගමනය කිරීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා. උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඉතින් අපට අවශ්‍යයි තාමත් අවශ්‍ය ගුණාංගය තමයි මේ ප්‍රඥාව. ප්‍රඥාවේ පිරිවර තමයි මේ සතිය. සතියේ සහයෝගය තමයි වීර්ය, ශ්‍රද්ධාව, ඒකාග්‍රතාව. මේ ධර්මතාවන් තමයි අපේ සංකානේ වර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ කරන භාවනා මානසිකාරයෙන්වත් මේ භාවනා පන්තියෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ දරුවන්ගේ, දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුතුමන්ගේ සංකාන තුල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දික්සසර පටන් පුරුදු කරගෙන ආව මේ සමාධියත් ප්‍රඥාවත් දෙක ප්‍රධාන කොට ඇති බෝධිපාක් ධර්මයන් දියුණු කර ගැනීමයි. නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා අනුගමනය කිරීමේදී අපට මේ ජීවිතයේම ඥානිසංස ලැබෙනවා. සුස්සූසා සුඛ වර්ධනී සුතං පඤ්ඤාය වර්ධනං පඤ්ඤායත්තං ඥානාති ඥාතෝ අත්තෝ සුඛවහෝ කියලා අටකථා පාඨයක් තියෙනවා. සුස්සූසා සුඛ වර්ධනී නැවත ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා. සුතං පඤ්ඤාය වර්ධනං ඇසෝදේ දරා ගැනීමෙන් නුවණ වැඩෙනවා. පඤ්ඤායත්තං ඥානාති ප්‍රඥා නිසා අර්ථ අනර්ථ දෙක හොඳින් තේරුම් කරගන්න. ඥාතෝ අත්තෝ සුඛවහෝ දැනගත් අර්ථයේ සමාන්ත මෙලෝ පරලෝ සැපගෙන දෙනවා. ඒක නිසා මේ බණ ඇසීම, බණ දෙසීම, ධර්ම සාකච්ඡා කිරීම, භාවනා වැඩි. මේවා අපට අත්‍යවශ්‍යයි. නූපන්න ප්‍රඥාව උපදවන්න උපන්න ප්‍රඥාව වැඩි. එනිසා අපි මේ විදිහේ වරින් වර නම් සීල භාවනා පිළිවෙත යෙදෙමින් අපේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට, එවැගේම ආත්ම සංතානයේ නිවැරදිව පවත්වා ගැනීමට, ධර්ම ජීවිතයක් ගොඩනගා ගැනීමට අපි අදිෂ්ඨාන ප්‍රබා ගන්නට ඕනේ. අපේ සරුවක්ඥන් වහන්සේ ප්‍රඥා ආධික බෝසතාණන් වහන්සේ නම. ප්‍රඥා ආධික නිසා අනිත් බෝසතුන් වහන්සේලාට වඩා සාරාංශක කල්පලක්ෂයේ තරම් කාලය තුලදී ලෝතුරා බුදු වෙන්න සමත් වුණා. සද්ධාවාදික නම් 8 සංකල්පලක්ෂයක් කාලය ගත වෙනවා. වීර්යාදික නම් 16 සංකල්පලක්ෂයක් කාලය ගත වෙනවා. අපේ බෝසතාණන් වහන්සේට සාරාංශක කල්පලක්ෂයකදී පුළුවන් වුණා. ඒ නිසා ප්‍රඥාව මුල් කොට ඇති බුද්ධ ශාසනයක තමයි අපි මේ හැසිරෙන්නේ. ඒ නිසා ප්‍රඥාවෙන් අගතන්පත් වූ සරුවඥන් වහන්සේ දේශනා කළ සුවිසුද්ධ වූ ධර්මයට අනුව අපි ජීවත් වෙන්න අදිස්ථාන කරගන්න. ඊට වඩා ධම්මේ සපතක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. අද කාලේ බොහෝ තැන්වල වෙන ආගම් සඳහා බොහෝ දෙනෙක් යොමු වෙනවා. ත්‍යාගී භෝග මිල මුදල් එවාගෙම වෙන ප්‍රයෝජන සලකාගෙන. නමුත් ඒක ජීවිතයකට විතරයි. ඉන්හාට ඒක ඵල ප්‍රයෝජන වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපන් අය මෙලව නෙමෙයි. මෙලව පමණක් නෙමෙයි. කාලව අනන්ත අපරිමාණ කාලයක් නමුත් සැපයෙන් සැපයටපත් වෙලා ජෝති පරාණිකින ආලෝකයට ගිහිල්ලා නොනිවෙන විසුද්ධ ආලෝකයේ වෙන සදාකාලික සාන්ත සෝය වෙන අමා මහ නිවනටපත් වෙනවා.